අපිට ඈතින් පේනවා සුන්දර කඳු වැටි ටිකක්. මේක අපි ඊයේත් ඒ වගේමයි දැක්කේ දෙ. ඉතින් අද අපි බලංගොඩ ඉන්නේ. බලංගොඩ ඇත්තටම මේ අර කඳු මේ කඳු කර ප්‍රදේශනේ. ඉතින් ඒ ප්‍රදේශවල තියෙන සුන්දරත්වය නේද? පරිසරය අපිට පේනවා නේ. සාමාන්‍යයෙන් අපි පහත ප්‍රදේශවල ඉන්නකොට ඒ පළාත්වලත් සුන්දරත්වයක් තියෙනවා. දැන් මේ පළාත්වලට එනකොට බලන්න සීතල පරිසරයක් තියෙන්නේ උදේ පාන්දර මීදුමෙන් වැහෙනවා එක පැත්තකින් හිරු එළිය පායනවා තව පැත්තකින් අපි ඊයේ පෙන්නුවා මේ දසුන් නේද? ඇත්තටම මේක තමයි අපිට අත්දකින්න ලැබෙන සුන්දර කතාව. මිනිස්සුත් හරි සුන්දරයි. මේ සබාධම වගේමයි. සමහර මිනිස්සුන්ට දුක හිතෙනවා නේද? නේ සමහර අයට නේද? සතුටක් දැනෙනවා සමහර අයට දුකක් දැනෙනවා එක එක විදිහට එක එක්කෙනාගේ ස්වරූපයට. මේ චිත්ත ස්වභාව සකස් වෙනවා. හැබැයි අපි සාමාන්‍ය මිනිස්සුත් එක්ක කටයුතු කරනකොට මේ හැම මිනිස්සෙක්ම සුන්දරයි. නේද? මිනිස්සෙකුට කේන්ති යනවා. කේන්ති කියලා ටිකක් තදින් කියනවා. තව මිනිස්සෙක් නේද? එක එක විදිහට මිනිස්සුන්ගේ ස්වභාව සකස් වෙනවා. සමහර අයගේ ස්වභාව නේද? එයාලගේ ගති පුරුදුත් එක්කයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ පාරිසරික ස්වභාව. එක එක පළාත්වල එක එක විදිහට නේද? සකස් වෙනවා. ඉතින් මේ ස්වභාව දහම හැමදේම එකයි. මොකද්ද? මේ ස්වභාව දහම කොයි විදිහට වෙනස් වුණත් විපරිණාම වුණත් හැමදේම එකයි. මේක දකින්න කෙනාට අකම්පිත ස්වභාවයක් එනවා. එයා කිසිම දෙයකට කම්පනයක් එන්නේ නැහැ. හැබැයි අර හැමදේම දැනෙනවා. කුරුල්ලන්ගේ සද්දය ඇහෙනවා වගේ නේද? හැමදේම දැනෙනවා. හැබැයි මොනවද දැනුණා? කොච්චර ලස්සනයි කිව්වත් කොච්චර කැත වුණත් ඒ ලස්සනද සිතවිල්ලක් පමණයි. ඒ කැතද සිතවිල්ලක් පමණයි. සිතවිල්ලක දෙයක් කොයින්ද කියනකොට නේද? සිද්ධියක් පමණයි. පෙනීමක් පමණයි. ඇසීමක් පමණයි. ඇසුණු කෙනෙක් නෑ කියන්නේ ගින්නක් නෑ කියන්නේ. නේද? පෙනුණු කෙනෙක් නෑ කියන්නේ ගින්නක් නෑ කියන එකයි. ගින්නක් නැත්තම් සියල්ල සුන්දරයි. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයිද? එහෙමයි. 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 සතුටු වෙනවා. දැන් තියෙන්නේ නිබ්බානම් පරමං සුඛං කියන්නේ ගින්න නිවුණානේ. දැන් සුඛය දැනෙන්න ඕනේ. පැහැල්ලුව. ගින්නක් නැති තැන සුඛයක් තියෙනවා. ඒ නිසායි නිබ්බානම් පරමං සුඛං කියලා කියන්නේ. දැනෙනවද? දැන් බලන්න අපි මේ අතරින් ඇවිදගෙන යනකොට දෙපැත්තෙන් කුරුල්ලන්ගේ සද්දය ඇහෙනවා. ඒත් එහෙම සද්දත් එහෙම තිබිච්චා. අපිට ඒක ප්‍රශ්නයක්ද? නෑ නේද? අපි ඒකට ඇලිලාද? ඇලිලක් නෑ. අපි ඒකට ගැටෙනවද? ගැටෙන්නේ. අපේ හිතේ යමක් දාගෙන දැන් ඔන්න කවුරු හරි හිතනවා දැන් උදේ පාන්දර ඔන්න මම වැඩට යනවා. දැන් ඔන්න ගින්නක් දාගෙන. ඉතින් ඔන්න ඔය ගින්නේ වැඩට යනකම්ම තියෙනවනේ. හරි ඕක කොහොමද දැන් මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක්නේ. එයා ගිනි ගත්තත් නැතත් දැන් එයා පරක් වෙලානේ නැකිලා තියෙන්නේ. ඉතින් අතරම ගිනි ගන්න අර සිතුවිල්ල දෙයක් කරගෙන. එහෙම නැත්තම් මේක ඒ මොහොතේ සිද්ධියක් පමණයි. කොහොමත් එකයි කියලා එයා වැඩට යනවා නම් ඒත් වැඩට යනවා. ගිනි අරගත්තත් වැඩට යන්නේ. ගිනි නොගෙනත් වැඩට යතයි. Tamanට බාරයි Taman ගිනිගෙන වැඩට යනවද? නේද? ගිනි ගන්න නැතුව වැඩට යනවද කෙනෙක්. කොහොමත් අද යන්නේ පරක් වෙලා. ඇයි නැකිට්ටේ පරක් වෙලා. තේරුණානේ? මෙන්න මේ වගේ අපේ ජීවිත කතා. ඔබතුමිය ඉක්මනට නිවන් දකින්න හැදුවොත් ගිනි අරගෙන නිවන් දකින්න යන්නේ. හැබැයි ඕක කොයි වෙලාවෙ හරි වෙයිනේ කියලා ඇත්ත හොයාගෙන ගියොත් ගින්නක් නැතුව නිවන් දැකලා. තේරුණාද කියන්නේ? හරි සුන්දර කතාවක් නේ. එහෙමනේ. එහෙමයි. දැන් ඉතින් උයන්නත් පරක් වුණා නේ. දැන් මම දැන් බණ ඇහුවා. නේද? අපේ ඇයට වගේ ප්‍රශ්න තියෙනවා. ඊනොසේ ඒකත් ගින්නක්. ගින්නක් ඇතුව යන්නත් පුළුවන්. ගින්නක් නැතුව යන්නත් පුළුවන්. මොකද ඒක ගැන හිතන්න. ඒක තමයි කීප දෙයක්ම තමයි ආරෙන්න හන්සේ. ඇත්තටම මේ සිතම නේද ඔක්කොම පිස්සු නටන්නේ. සිත අවබෝධ වුණාම පිස්සුව පේනවා. පිස්සුව පේන ගත්තාම පිස්සුව හොඳ වෙනවා. තේරෙනවද? ඊට පස්සේ සහැල්ලුවෙන් වැඩ කරනවා. රහත් උනත් ඔච්චර තමයි. මොකද්ද රහ කියන්නේ? මොකද්ද එතකොට අරහත් කියන්නේ?
ඕ කිසිම දෙයක රහක් නැහැ. මෙලෝ රහක් නැහැ කිය. නේද? දැක්කත් රහක් නැහැ. කෑවත් රහක් නැහැ. නේද? කවුරු හරි මොනාර කිව්වත් රහක් නැහැ. අර මෙලෝ රහක් කියන්නේ. ජීවත් වුණත් මෙලෝ රහක් නැහැ කියලා ඉන්නෝනේ. මේ ජීවිතේ මෙලෝ රහක් නැහැ කියලා කියන්නේ. නේ? එතකොට එතන අරහත්ත්වයේ වගේ තමයි. ඒ රහතන් වහන්සේලාගේ භාෂාව අද ගම්වල ඔන්නෝම කතා කරනවා. මොකද කියන්නේ? මෙලෝ රහක් නැහැ. ඇත්තට මෙලෝ රහක් නැත්තේ කාටද? රහතන් වහන්සේ. ඇයි ඒ? මෙලෝ රහක් නැතත් නියමයි කියලා කියන්න පුළුවන් වගේ එකක් තියෙනවා. ඒක සුඛේ නිසායි දැනෙන්නේ. ඒක රහතන් වහන්සේගේ ස්වභාවය. තේරුණාද කියවේ? එහෙමයි නේද? එහෙමයි. ඔව් අරුම පුදුම ලෝකේ ආශ්චර්ය කතාවක්. එහෙමයි. එහෙමයි. තෙරුවන් සරණයි ආරෙන්න හංසයි. එහෙමයි. ආට උදේ නමස්කාරයි. උදේ නැගිට්ටාම ඇත්තටම ඉස්සෙල්ලාම ජනෙල් දොරවල් අරින්න ගෙදර. නේද? එතකොට අර හිරු එළිය හරි වැටෙනවා. අදු ගන්න වාතාශ්‍රය හරි ලැබෙනවා. නේද? එතකොට මේ මනසට දැනෙන සිසිලස නේද? නිවහනත් අතුලාන්තයේ ආලෝක වෙලා නේද? නේද? ප්‍රභාස්වර සභාවක් මතුවේ. තමන්ගේ මේ ద్వාර ටික වහගෙන ඉඳලත් බෑ. ద్వාර ටික අරින්න. ඒ කියන්නේ අස කන දිව නාසය කය මන. එතකොට ඒ ටික ඇරියට පස්සේ විවෘතව නේද? ඒක හිර වෙලා තිබුණොත් ඒක ලිහෙන්නේ නැහැ. විවෘත මනසට තමයි සියල්ල දැනෙන්නේ. ඒ නිසායි ඒ උපමාව කිව්වේ. උදේ පාන්දර නැගිට්ටාම ජනෙල් දොරවල් අරින්න. එතකොට විවෘත මනසයි. විවෘත මනසට මුකුත් රැඳෙන්නේ නේද? අර අපේ ගමේ තියෙන කතාව මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. ඒතර රැඳෙන්නේ නැහැ. රැඳුනොත් පල් වෙනවා. පල් වුණොත් කෙලෙසයක් වෙනවා. කෙලෙසේ එතකොට ආශ්‍රව සාසව වෙනවා. හැබැයි රැඳෙන්නේ නැත්තම් කෙලෙස් නැහැ. තේරුණාද කියන කතාව? නිදහස් මනසක් හදාගන්න. හිර වෙන්න එපා. හිර කර ගන්නත් එපා. එහෙනම් ඒ උපාදාන භව කියන තැනින් නිදහස් වුණොත් ඒ හිර වෙන තැනින් අරමුණු වලින් නිදහස් වුණොත් අන්න භව නිරෝධෝ නිබ්බානෝ කියන තැන හමු වෙනවා. මේ අවසානයේදී වෙන්නේ නේද? සැනසුම් සුසුමත් පාවි. අවසානයේ මොනවද ඉතුරු වෙන්නේ? සැනසීමයි. ජීවිතේ පරම සුඛය. නිබ්බානං පරම සුඛං. සිතේ ගින්න නිවිමයි. හොඳයි. හොඳයි. ඔබතුමීටත් ගණන් සැනසීම ලැබෙනවා. පොද නමස්කාර කරනවා ආරෙන්න. එහෙමයි. නිරසනේ නම කිව්වේ. ඔව් නිරෝෂා එහෙමයි ආරෙන්න. ගාලේ තෙරුවන් නිරසන. පෙරවස්.